අයිබෝවන් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අපි අද අරගෙන ආවේ angel message. angel message වලට අපි දැන් මාස 6කට කලින් ගෙනාවා fallen angel ඔයාලට මොනවද කියන්නේ කියලා. ඉතින් අපි මේ මාස 6 දැන් ඉවර වුණා. ඊළඟ මාස 6ේදී fallen angel ඔයාලට මොනවද කියන්නේ කියලා බලන්න තමයි යන්නේ. ඉතින් මේවා පොදුවේ විශේෂ කාරණා ඔයාට සිද්ධ වෙන්න පුළුවන් දේවල් මේ කියන දේවල් ඇතුලේ තියෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක ඔයා දැක්කනම් ඔයාට බලන්න හිතුණා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට ගැලපෙනවා. ඉතින් එහෙනම් අපි යමු රීඩින් එකට. ඊට කලින් මතක් කරන්න පුංචි දේවල් ටිකක් තියෙනවා. අපේ ප්‍රින්සස් ක්‍රීම් එකට නැවතත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ මනි ඔයිල්, ලව් ඔයිල්, এডুকেෂන් ඔයිල් මේවත් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රයිවට් රීඩින් එකක් ඕන නම් WhatsApp එකට මැසේජ් එකක් දාලා පැය 24ක් ඇතුළත ලෝකේ කොහේ හිටියත් මේ දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉගෙනීම සඳහා ව්‍යාපාර දියුණුව සඳහා අනෙකුත් දේවල් සඳහා කරන පූජාවල් අපිට ඔයාලා වෙනුවෙන් ඔයා වෙනුවෙන්ම වෙනම වෙලාවක් දිනයක් වෙන් කරගෙන මේ දේවල් කර දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සියලුම গুপ্ত කටයුතු විශේෂයෙන් හැරගියයි ගෙන්වන දේවල් සිදු කරමින් පවතිනවා. ඉතින් මම ඉන්නේ මේගොල්ලෝ අක්කර 50 ඔයාලට ඇවිල්ලා ඒ දේවල් කරගැනීමේ හැකියාව සහ WhatsApp මගින් සියලුම දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් වැඩි වෙලා ගන්නේ නැතුව අපි ඉක්මනටම යමු රීඩින් එකට. මේ වීඩියෝ එක ඔයාට බලන්න සහ ගැලපෙන්න ප්‍රධාන කාරණාව තමා ඔයා මේක දැක්කොත් සහ මේක බලන්න හිතුනොත් අනිවාර්යෙන් මේක ඔයාට ගැලපෙනවා. ඔයාට දිගින් දිගටම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න පුළුවන්. ඔයා මේක දැක්කනම් බලන්න හිතුණනම් ඒ දෙක තමා මේකේ තියෙන ප්‍රධාන කාරණාව. අපිට ඒන්ජල් දෙන පළවෙනි මැසේජ් එක ඔයා මිථුන ලග්න හිමි කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට ඉදිරි මාස 6 ඇතුළත මුදල් පිළිබඳ ධනාත්මක ලොකු වෙනසක් වෙනවා කියලා කියනවා. එක්කෝ ලොකු මුදලක් ඔයාගේ අතට ලැබෙයි. ලොකු බිස්නස් කරන අයට ගොඩාක් ලාභ ලැබෙන බිස්නස් අතට එයි. රැකියාවේ දියුණුව, රැකියාවේ ඉදිරියට යෑම, ඔයාගේ තත්ත්වය ඉහළට යෑම මේ ඕනම දෙයක් මුදල් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාට මුදල් පැත්තෙන් විශේෂ වෙනසක් ධනාත්මක පැත්තට වෙනවා කියලා තමා අපිට මුලින්ම දැනුවත් කරන්නේ. ඒ වගේම ඔයාට විශේෂ අවවාදයක් දෙනවා. ඔයා මුලින්ම ඔයාට ආදරය කරන්න, ඔයාව සතුටු කරන්න. ඒ මගින් ඔයාගේ යම් ශක්තියින් බ්ලොක් වෙලා තිබිච්ච ඒවා ඇරිලා ඔයාගේ හොඳ ශක්තියින් වැඩි වෙලා ඔයාට කරන්න පුළුවන් දේවල් ඉදිරියට එනවා. ඒ කියන්නේ ඔයාගේ ලස්සනත් එක්ක, ඔයාගේ සතුටත් එක්ක ගොඩාක් දේවල් තව කරන්න පුළුවන් කියලා ඔයාට තේරුම් යනවා කියලා ෆැලන් ඒන්ජල් කියනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාව ලස්සනට තියාගන්න, ඒ වගේම රස කෑම බීම කන්න ගොඩාක් ගණන් දේවල් වෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් විදිහට ඔයා ආස කරන දෙයක් පිටින් හරි ගෙදරට කියලා හරි හදාගෙන කාලා ඔයාව සතුටු කරන්න, ලස්සන ඇඳුමක් අඳින්න. ඒ වගේම දන්නවනේ ඉතින් අපිව සතුටු කරන්න පුළුවන් කොහොම දේවල් වලින්ද කියලා. ගෑනු ළමයි නම් විශේෂයෙන් ලස්සන ඇඳුම්, එක ස්ටයිල් මේ දේවල් කරලා තමුන්ව සතුටු කරන්න පුළුවන්. ඒ වගේම ඉගෙනීම කටයුතු කරගෙන යන දරුවන්ට ඉතාම හොඳ කාලයක් එනවා ඉස්සරහට. මොන හරි රිසල්ට් ලැබෙන්න තිබුණා නම් ඒවා ධනාත්මක පැත්තට, හොඳ පැත්තට වැඩි වෙනවා, ලැබෙනවා කියලා තමා කියන්නේ. හැබැයි නිකන් හිටියොත් මේ දේවල් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධව ගොඩාක් මහන්සි වෙන්න වෙනවා කියනවා වෙනදටත් වඩා. ඔයා ඉගෙනීම සම්බන්ධ වැඩ කරන දරුවෙක් නම් වෙනදට වඩා ඔයාගේ ටාගට් වලට යන්න මහන්සි වුණොත් අනිවාර්යෙන් ඔයාට ඒකේ රිසල්ට් එක හොඳටම ඔයා හිතන විදිහට ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම ෆැලන් ඒන්ජල් කියනවා ආදරණීයන් අතර ඉදිරි කාලෙදී ඉවසීමෙන් වැඩ කරන්න. මොකද ඔයාගේ වචන නිකන් ඔයාගේ වචන පිටවීමත් එක්ක පුංචි හිත රිදීම් ඇති වෙලා ඒ දේවල් කටින් කට ගිහිල්ලා ලොකු ප්‍රශ්න බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා හරීම පරිස්සමෙන් වචන එළියට දානකොට ආදරණීයන් එක්ක යම් ප්‍රශ්න ගැටළු වලදී කතා කරනකොට ඊටාම පරිස්සමෙන් කියලා කියනවා. ඒ වගේම ෆැලන් ඒන්ජල් කියනවා ඔයාට
තේරෙයි ඔයාට තියෙන වැඩ කොටස කරගන්න බැහැ ඔයාට. ගොඩාක් වැඩි වැඩ ගොඩක් ඔයාට තියෙන්නේ. හරිම මහන්සි. ඔයාට ඒ වගේ දේවල් කරගන්න බෑ කියලා නිතරම ඔලුවට මැසේජ් එවයි. අනිවාර්යෙන් ඒ දේවල් වලට යොමු වෙන්න එපා. පොඩි කාලයක් ඔයාට ඔය හිතන් ඉන්න විදිහට වැඩ කරන්න වෙන්නේ, මහන්සි වෙන්න වෙන්නේ. ඊට පස්සේ ඔයාට ලොකු නිදහසක් සැහැල්ලුවක් මනසට හිතට ලැබෙනවා කියලා කියනවා. ඒක නිසා කාගෙන ඉන්න ඇදගෙන යන්න මහන්සිය ලොකුවට ඔලුවට ගන්න එපා. ඔයාට ඉදිරියේදී ලොකු නිදහසක් සැහැල්ලුවක් ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම ෆැලන් ඒන්ජල් කියනවා ඔයාගේ හැම පරිස්සම් කරගන්න. අපේ ශරීරයේ තියෙන ලොකුම අවයවනේ අපේ හම. ඉතින් අපේ හම පරිස්සම් කරගන්න කියනවා. යම් යම් කුෂ්ඨ රෝග, සැර පිටවීම, පිබිලි දැමීම් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. චුට්ටක් ශරීරය සීතල කරන්න නිතරම වතුර බොන්න, සීත කෑම, කොමුඩු, පිපිඤ්ඤා මේ වගේ දේවල් කන්න බොන්න, යෝගට්. එතකොට අපිට හැම ටිකක් ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද හැම සම්බන්ධ යම් යම් රෝග තත්ත්වයන් ඔයාට ඇති වෙන්න පුළුවන් කියලා තමයි ෆැලන් ඒන්ජල් කියන්නේ. ඉතින් ඒ වගේම විදේශගත වීම සම්බන්ධව බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඊටාම යහපත් කියලාත් කියනවා ඉදිරි කාලය. ඔයාට කවුරුත් උදව් කරන්න නැත්නම් මුදල් වලින් විදේශගත වෙලා ඉන්න කෙනෙක් ඔයාට උදව් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා නම් ඉදිරි කාලෙදී අනිවාර්යෙන් ඒ සම්බන්ධ ඔයාට හොඳ ආරංචි ලැබෙයි. එක්ක කවුරු හරි උදව් කරන්න ඉදිරිපත් වෙයි. මේ වගේ දේවල් අනිවාර්යෙන් සිද්ධ වෙනවා ඉදිරි මාස 6 ඇතුළත. ඒ වගේම ඔයාගේ හිතේ කාලෙක ඉඳලා තියෙන ලොකු බලාපොරොත්තුවක් අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා කියලා කියනවා. සමහර විට මෙයා මේ බලාපොරොත්තුව විදේශ ගමනක්, දරුවෙක් සම්බන්ධ, දරුවෝ නැතුව හිටපු අයට දරුවෙක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙනවා වෙන්න පුළුවන්. ගෙයක් දොරක් හදලා ඒකට පදිංචි වෙනවා වෙන්න පුළුවන්. මොකක් හරි ඔයාගේ හිතේ තිබිච්ච ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ වෙනවා කියලා ෆැලන් ඒන්ජල් කියනවා. ඉතින් අනිවාර්යෙන් ඉදිරියේදී මේ දේවල් සම්බන්ධ ඊටම විමසීමෙන් ඉන්න. මොකද අපි බලමු අපිට ලැබුණු ඒන්ජල් අනාවැකි වලින් ඔයාට කීයක් ඉෂ්ට සිද්ධ වෙයිද කියලා. මම හිතනවා 80%ක් හැමෝටම එකම දේ සිද්ධ වෙන්නේ නැහැ. එකින් එක වෙනස් දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් 80%ක් 90ක් අතර ප්‍රමාණයක් මේ දේවල් අනිවාර්යෙන් ඔයාලට සිද්ධ වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ දේවල් විශ්වාස කරමින් ඒ ගැන ධනාත්මකව හිතමින් ඔයාලගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න. ෆැලන් ඒන්ජල් කියන්නේ ගොඩාක් අයට දන්නේ නැති වුණාට ඔයාලා ඒන්ජල්ලා ගැන ගොඩාක් උදව් කරන කෙනෙක්, මඟ පෙන්වන කෙනෙක්. ඉතින් ඔයා විශ්වයට ස්තුති කරන ගමන් අපේ ෆැලන් ඒන්ජල්ටත් ස්තුති කරන්න මෙයා නාවකී අපිට ලබා දීම සම්බන්ධව සහ ඔයාලව ගයිඩ් කිරීම සම්බන්ධව. එහෙනම් හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ගිහින් එන්නම්. ඔයත් තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන මෙයන් කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ TikTok page එකත් follow කරන්න කියලා නැවතත් මතක් කරනවා.